දේශබන්ධ තෙන්නකෝන් ඉතින් දින 20ක් පමණ සැඟවී හිටපු ඔහු එළියට ආපු හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නවා. දැන් ඉන්නේ රිමාන්ඩ් එකේ. ඉතින් ඔහුගේ නඩුව අද සලකා බලනවා. ඉතින් ඒ අනුව ඔහුට දඬුවම් දිය යුතුයි කියලා ඔයාලත් හිතනවනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මොකද දැනටමත් ඔහුට විරුද්ධව නඩු බොහොමයක් වැරදි බොහොමයක් අභියාචනා අධිකරණය විසින් ඔප්පු කරමින් ඉන්නවා. ඒ කියන්නේ ඔහුට විරුද්ධව තියෙන නඩු කීපයක්ම මේ වෙනකොට ඔප්පු කරන්න උපරිම උත්සාහ දරනවා. ඉතින් ඒවා හැම දෙයක්ම ඔප්පු වුණොත් ඔහුට ජීවිතාන්තය දක්වාම හිර බාරයේ තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඔහුගේ ලෝයන මේ හැම දෙයක්ම ඔප්පු නොකිරීමට තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම ගැලවෙන්න තමයි ඔහු දැන් මේ ප්ලෑන් කරන්නේ. ඉතින් මේ අනුව බලන් යද්දි රටේ නීතිය නම් හරියට ක්‍රියාත්මක වෙන පාටයි. ඉතින් ඔහුව ඉදිරියටත් රිමාන්ඩ් බාරයේම තියාගන්න පුළුවන් නේද? නැත්නම් ඔහුට ඇප ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔහුට ඇප ලැබිය යුතුද? නැත්නම් දිගටම මේ විදිහට හිර බාරයේ සිටිය යුතු කෙනෙක්ද? මොකද වැරදි කරන මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුමයි. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක දිගටම එකතු වෙන්න. ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් කරන්න.